මෙතනදී මේ gap distance එකයි දැන් අපි කිව්වනේ මේ gap distance එක constant තියාගෙන මේක කරන්න කියලා. ඒ වගේම තමයි මේක කරන්නේ මේ row note කියන ඒ කියන්නේ reference මේකකට කරන්නේ. මම කිව්වා මේ p සමානයි දැන් row rt දැන් මේ condition නියතව තියාගන්නවා කියලා. ඒතකොට හරි අර කියවල මේ මෙන්න මේ reference මේ ගණත්වය කියන්නේ reference density එකකට තමයි ඔක කරන්නේ. හරිද? ඊට පස්සේ දැන් අපි බලනවා දැන් ඔය reference density දැන් අපි ඉස්සරහම කරා මොකද්ද? Parsons law එක ගෙනාවා ඉස්සෙල්ලාම constant temperature එකකට. function of PD කියලා. ඊට පස්සේ අපි temperature එක වෙනස් වෙන විදිහට වෙනස් කරගන්න පුළුවන් විදිහට ඒක ගෙනාවා function of rho d කියලා. හරි? දැන් ඒ වුණාට දැන් rho d කිව්වම දැන් අපි මේක කරපුවම මේ සමීකරණය ආවා ඒ කියන්නේ simple version එක ආවා breakdown voltage එකට ඒක ආවේ reference density එකට. row note කියලා. හරි ඒ කියන්නේ මේ condition ටික නියතවනේ අපි තියාගත්තේ. ඒ කියන්නේ වායුවේ atmospheric condition ටික නියතව තියෙද්දි අපි row note කියලා මේ ඒ කියන්නේ reference density එකට තමයි අපි මේක කරන්නේ. ඒ කියන්නේ reference density එක එන විදිහට මේ condition ටික තියාගෙන තමයි මේක කරන්නේ. දැන් අපිට හැමතිස්සෙම reference density එකේම එයා අපිට හොයාගන්න පුළුවන්. එයා කියන්නේ මේ වාතය නැත්නම් එයා නෙමෙයි. වාතය අපිට හොයාගන්න පුළුවන් නේද? බෑනේ. ඒක නිසා දැන් අපි මේක ඊට පස්සේ කරන්න යන්නේ row note වෙනුවට ඒ කියන්නේ row note විචලනය වෙන්න පුළුවන් විදියට අපි ආයේ මේ ෆන්ක්ෂන් එක මේ සමීකරණය වැඩි දියුණු කරගන්න එක තමයි කරන්නේ. හරිද? ඒක තමයි කරන්නේ. එතකොට අපි කියනවා අලුත් මොකද්ද? අලුත් කෙනෙක් හඳුන්වලා දෙනවා. කාවද? අලුත් කෙනෙක් හඳුන්වලා දෙනවා ඩෙල්ටා සමානයි row බෙදීම row note කියලා. අන්න ප්‍රශ්නයක් නෑ. එතකොට මේ row note දැන් row අපිට කොහොම වෙනස් වුණා කවුරු විතරද වෙනස් වෙන්නේ මේ ඩෙල්ටා කියන කෙනා විතරයි වෙනස් වෙන්නේ නේ. ඒතකොට ඩෙල්ටා වෙනස් වෙද්දී මේක වෙනස් වෙනවා. ආයේ d වෙනස් වෙද්දී breakdown voltage එක වෙනස් වෙනවා. ඒතකොට දැන් මෙතන වෙනස් වෙන්නේ මොකද්ද? d විතරනේ. අපිට වෙනස් කරන්න ඕනේ. දැන් මෙතන හැබැයි ඩෙල්ටාත් ඉන්නවා. එතකොට අපි අලුතෙන් ෆන්ක්ෂන් එක ගේනවා breakdown voltage එක සමානයි a වතාව delta d තමයි b වතාව delta d ගේ මූලය. ඒ දැන් උත්තරස් වෙන්නේ විචලනය වෙන එකක් නේ. රෝ නෙමෙයි රෝ නෙමෙයි මේ delta. එතකොට ඔය යුනිට්ලස් කරන්න නේද ඔය delta එක කියන්න තියෙන්නේ. යුනිට්ලස් කරන්න නෙමෙයි. මේ ඒ කියන්නේ මේ හොඳට අහගන්න. දැන් row note කියන කෙනා අපි මේකෙදි constant නේ තියාගන්නේ. එතකොට මේ constant එක ඇතුලේ කවුද ඉන්නේ? row note ගේ value එකක් තියෙනවා. එයා නියතයිනේ. එතකොට අපි මෙතනදී මොකද්ද කරේ? gap distance එක වෙනස් කර පරීක්ෂණය කරලා බැලුවා. හරි එතකොට gap distance එක විතරයි වෙනස් වෙන්නේ. හැබැයි අපි දැන් මොකද කරන්නේ? මේ හැම එකක්ම කරේ එතකොට එකම වායුවකට row note වල. දැන් අපි කරන්නේ වායුව වෙනස් කරනවා. අපි වායුව වෙනස් කරද්දී මොකද්ද වෙනස් වෙන්නේ? හැම එකටම එකම එක නෙමෙයි තියෙන්නේ. රෝ වෙනස් වෙනවා. හැබැයි අපිට රෝ වෙනස් වෙන එක අපිට කියන්න පුළුවන්. අපි අලුත් ෆන්ක්ෂන් එකක් කියනවා. අර සාපේක්ෂ ඝනත්වය වගේ. සාපේක්ෂ පර්මිට් මොකද රිලේටිව් පර්මිටිවිටි එකගේ. කියනවා අර රෙෆරන්ස් මෙයා ඇක්චුවල් ඩෙන්සිටි එක බෙදනවා රෙෆරන්ස් ඩෙන්සිටි එක. ඔය A වල D වල යුනිට් වෙනස් වෙන්නේ නැති වෙන්නේ එළියට එකක් ගන්න නෙමෙයි ඩේටා එකක් දාලා තියෙන්නේ. ඔව්. හරි ඒක තමයි. ඒකනේ. ඔව්. හරිද? එතකොට දැන් අපිට රෝ දැන් වෙනස් වෙනවානේ. රෝ වෙනස් වුණාට රෝ නෝට් වෙනස් වෙන්නේ නැහැ. ඩෙල්ටා විතරයි වෙනස් වෙන්නේ. ඒතකොට රෝ නෝට් මේ ඒ ඇතුලේ තිබ්බට අවුලක් නැහැ. ඔව්. නේ? ඒ ඇතුලේ හිටියට අවුල නැහැ. උන් කොන්ස්ටන්ට් නේ. කොන්ස්ටන්ට්. අපි යන ඩෙල්ටා මොකද කරන්නේ? එළියට ගන්නවා. හරි. ඒක නිසා තමයි මෙතන ඩෙල්ටා විදියට ගන්නවා. මෙතන ඩෙල්ටා විදියට ගන්නවා. හරි. තේරුණාද? ඔව් තේරුණා. ඔන්න ඕක තමයි. එතකොට මේක පුළුවන් මොකද්ද දාන්න? any condition එක කියන්නේ any air condition එකකට පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද? ඒ කියන්නේ මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ මොකද්ද? දැන් ඉස්සෙල්ලා අපි මේ row note කියන එක කියන්නේ reference density එක කියලා අපි ගත්තේ room temperature එකේ atmospheric pressure එකේදී density එක. හරිද? දැන් අපිට පුළුවන් මේ රෝ වෙනස් වෙද්දිත් අපි ඒකට ගැලපෙන්න මේ සමීකරණ වෙනස් කරගත්ත නිසා ඕනිම ටෙම්පරේචර් එක ඕනිම ප්‍රෙෂර් එක බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක හොයාගන්න
මේක මේ ඇත්තටම ඇවිල්ලා තින්නේ අර අර අපි කරන්නේ අපි මොකද්ද ඔය කියන්නේ අර මේ මොකද්ද මේ එකක් අර වැඩි දියුණු කරගෙන එක එක කන්ඩිෂන් මතුවෙද්දී අන්න ඒ වගේ සිද්ධියක්. ඉස්සෙල්ලාම constant temperature එක. උෂ්ණත්වය නියතයි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම ලැබ් ඔක්කොගෙම විද්‍යාඥයෝ ටික සයන්ටිස්ට්ලා ටික චෙක් කරද්දී සාමාන්‍ය ටෙම්පරේචර් එක එකම ලෙවල් එකේ තිබ්බා. ඒ කියන්නේ එකම ලෙවල් එක කියන්නේ සාමාන්‍ය එක සෙට් එකක් ගන්න ඕක කරන්නේ ළඟ ඉන්න. එතකොට ටෙම්පරේචර් එකයි. එතකොට එයාලා ෆන්ක්ෂන් ඔෆ් PD කියලා ගත්තා. ඊට පස්සේ ඔන්න වෙන රටක හරි වෙන ප්‍රදේශයක හරි ඔය තව සෙට් එකක් එනවා. එතකොට වෙනස්. අන්න එතකොට එයාලා දෙකොල්ල එකතු වෙලා කරා ටෙම්පරේචර් එකත් වෙනස් කරලා ෆන්ක්ෂන් ඔෆ් ρD කියලා. එතකොට හැමෝම දැන් කරේ කොහොමද? තම තමන්ගේ තියෙන රූම් ටෙම්පරේචර් වල. හැබැයි දැන් ඒකත් වෙනස් වෙනවා. ඒක වෙනස් වෙද්දි තමයි මෙන්න මේක. මේ විදිහට ගන්න. තේරුණාද? ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් තියෙනවා දැන්. අපි කිව්වනේ දැන් අපි මුලින්ම කිව්වේ කොහොමද? බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක මොකක් කියලා. මෙතනට නම් තේරුණාද? ඔව්. අවුලක් නැහැනේ. PD වලනේ. අපි කිව්වා මුලින්ම මොකක් කියලා. පිකි කොහොමද තේරුණාද? තේරුණා. අපි කිව්වා බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක කියන්නේ ෆන්ක්ෂන් ඔෆ් PD. දැන් අපි බලන්න යන්නේ ඇත්තටම මේ ෆන්ක්ෂන් එක කොහොමද වෙන්නේ? හරිද? මම දන්නේ මේක මොන හේතුවකට මෙහෙම දැම්මද කියන්නේ මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියන්නවත්. හරිද? ඇත්තම කතාව. පේපර් වල නැද්ද දන්නේ? පේපර් වලත් මේ නැහැ. එතනින් එහාට අපි කරමු. එතකොට මොකද්ද? මේ පේපර් වල නැත්නම් මොකක්ද මම බලන්නේ? හරිද? එතකොට දැන් මේක අපි බලන්න යන්නේ දැන් අපි කිව්වනේ බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක PD එක වෙනස් වෙනවා කියලා. يعني PD වල ෆන්ක්ෂන් එකක් කියලා. දැන් අපි බලනවා PD වල මේ බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක ෆන්ක්ෂන් එකක් වෙන්නේ කොහොමද කියන එක. ඕක වෙනවා මෙන්න මෙහෙම. හරිද? දැන් ඔන්න ඔය වගේ සිද්ධියක්. හරිද? ඕක වෙන්නේ කොහොමද කියන එක මම මුලින්ම කියන්නම් ඈ. එතකොට මෙන්න මෙහෙම. හරිද? මේ දැන් මේ පැත්තට යන්න මොකක්ද වෙලා තියෙන්නේ? මේ ඕකම මේක මතක තියාගන්න මේ ඈ මේ BC මාරු වෙලා නෝට් එක BC මාරු වෙලා හරි BC මේක හොඳට මතක තියාගන්න. මේක මේ එක්ස්පෙරිමන්ට් එක ගන්න ඔය ෆාෂන්ස් ලෝ එක. මේ එක්ස්පෙරිමන්ට් එක කරන්නේ මෙන්න මේ D එක මොකක් කරගෙනද? කොන්ස්ටන්ට් තියාගෙන. ඒ කියන්නේ මේ ෆික්ස්ඩ් ස්පේස් ગેප් එකක් තියෙන ඉලෙක්ට්‍රෝඩ් දෙකක් අතර තමයි මේ පරීක්ෂණය කරන්නේ. හරිද? එතකොට මේ පැත්තට යන්න යන මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකක් වෙලාද? ප්‍රෙෂර් එක වැඩි. ප්‍රෙෂර් එක වැඩි තැන ඉඳලා එහෙනම් ප්‍රෙෂර් එක වැඩි කරගෙන ඉඳලා ටික අඩු කරනවා. ටික අඩු කරද්දි මොකද වෙන්නේ? මෙහෙට යනවා. බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක අඩු වෙලා. හරිද? එතකොට තියෙනවා මම ඔක පැහැදිලි කරලා දෙනවා පළවෙනියටම පොයින්ට් A එකේදී. ඒකේ තියෙන හයි ප්‍රෙෂර් එක. හරිනේ? ප්‍රෙෂර් එක වැඩි. හරිද? එතකොට ප්‍රෙෂර් එක වැඩි කියන්නේ මොකද්ද? ප්‍රෙෂර් එක වැඩි කියන්නේ කොලිෂන් ගාන වැඩි. කොලිෂන් ගාන වැඩි කියන්නේ මොකද්ද? තව ඒකක පරිමාවක තියෙන දැන් අපි ප්‍රෙෂර් එක වැඩි ගන්න කොහොමද බැලුමක ප්‍රෙෂර් එක වැඩි ගන්න කොහොමද කටින් උලන් ගහලානේ. ප්‍රෙෂර් එක වැඩි ගන්න අර පරිමාව වැඩි වෙනවා. ඊට වඩා ඒ කියන්නේ මේ පරිමාව වැඩි වෙනවා. ඒ කියන්නේ පරිමාව වැඩි වෙනවට වඩා වැඩියෙන් සාපේක්ෂව මොකද්ද? ප්‍රෙෂර් එක වැඩි වෙනවා. හරි අපි එතකොට ප්‍රෙෂර් එක වැඩි වෙනවා කියන්නේ ඇතුලේ තියෙන ගෑස් මොලිකියුල් ගන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරිද? එතකොට මේ හැරෙන්නේ මොකද වෙන්නේ? ගොඩාක් ගෑස් මොලිකියුල් තියෙනවා. හරිද? crowded gas එකක් තිබ්බම යන ගොඩක් තියෙන gas තිබ්බම collision මොකද වෙන්නේ? මං කිව්වද? collision ගාන වැඩි. collision ගාන වැඩි කියන්නේ collision එකක් වෙද්දී ඉලෙක්ට්‍රෝන වල මොකක් නැති වෙනවද?
ශක්තිය නැති වෙනවා. එතකොට ඕකට බලපාන්නේ අර හරි කොලිෂන් ගාන වැඩි වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝනේ තියෙන ශක්තිය ගාන ඒ කියන්නේ ශක්තිය වැඩියෙන් අඩු වෙනවා. ශක්තිය වැඩියෙන් අඩු වෙනවා කියන්නේ අපි පිටින් දෙන්න ඕනි ශක්තිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ කියන්නේ අපි පිටින් දෙන්න ඕනි ශක්තිය විදියට ඔය බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එක දෙන්නේ බ්‍රේක් ඩවුන් එක වෙන්න ඕනි ශක්තිය විදියටනේ. ඒකට ඒ කියන්නේ බ්‍රේක් ඩවුන් එක වෙන්න ඕනි වෝල්ටේජ් එක සාපේක්ෂව වැඩි. ඔකට මම දැන් ඉස්සෙල්ලා කිව්වේ මේ දැන් මේ උඩ වෙද්දි ගටන වැඩි වුණා අර ප්‍රෙෂර් එක වැඩි වුණාම ගටන ගානක් වැඩි වෙනවා. හැබැයි කාලය අඩු වෙන සීන්නත් උදින්න බලපානවද ඒ පොයින්ට් එකට ඒ කියන්නේ ගටනයක් වෙලා තියෙන කාලේ. ඒක බලපන්නේ නැහැ නේ ඒ කතාව උදින්න. ප්‍රෙෂර් එක ඒක වෙන්නේ මේකනේ අයනයිසේෂන් ප්‍රොබබිලිටි එකනේ. අයනයිසේෂන් එක අඩු වෙනවනේ. ශක්තිය වැඩි වෙන දැන් මෙතන වෙලා තියෙන ඝට්ටන ගන්න වැඩි වෙන නිසා ශක්තිය ගොඩාක් හානි කර ගන්නවා මෙයාලා. තේරෙනවද? ඒවල හානි කර ගන්නවා කියන්නේ පිටින් දෙන්න ඕනේ ශක්තිය මොකද වෙන්නේ? වැඩි. ඊට පස්සේ දැන් කරන්නේ මොකද්ද? ප්‍රෙෂර් එක අපි එන්න අඩු කරනවා. හරිද? ප්‍රෙෂර් එක අඩු කරද්දි මොකද්ද වෙන්නේ? ඩෙන්සිටි එක අඩු වෙනවා. හරිද? ඒ කියන්නේ තියෙන ගෑස් මොලිකියුල් ගන්න මොකද වෙන්නේ? අඩුයි. ගෑස් මොලිකියුල් ගන්න අඩුයි. එතකොට ගෑස් මොලිකියුල් ගන්න අඩුයි නම් ඉලෙක්ට්‍රෝන වල ගැටීම් ප්‍රමාණය අඩුයි. ගැටීම් ප්‍රමාණය අඩුයි කියන්නේ මොකද වෙන්නේ? ශක්තිය වැය වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ අපි පිටින් දෙන්න ඕනි ශක්තිය මොකද වෙන්නේ? දැන් හානි වෙන ශක්තිය අඩුයි නම් පද්ධතිය ඇතුලේ පද්ධතිය බිඳ වැටෙන්න පිටින් දෙන්න ඕනි ශක්තිය අඩුයි නේ? හරිද? එතකොට this collision is just there is no energy. හරි මේ දැන් කියපු කතාව තමයි තියෙන්නේ. හරිද? මම එක පොයින්ට් එකක් මගේ අරින් නැති වෙන මේ කියන්නේ බොහොම අමාරුයි. හරි. දැන් ඔහම එනවා. අඩු කරගෙන. ඔන්න දැන් අඩු කරගෙන ආවට පස්සේ අඩුම පොයින්ට් එකට එනවා. හරිද? අඩුම පොයින්ට් එකට එනවා. අඩුම පොයින්ට් එකට එනවා කියන්නේ මෙතනදී මේ PD වල මේ අපි මෙයාව හඳුන්වනවා PD min කියලා. ඒ කියන්නේ PD වල අඩුම වැලියු එක නෙමෙයි. මේක මේ ගන්නේ මේ බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එක අඩුම වැලියු එකට රිලෙවන්ට් වෙන PD නිසා හරි මේ බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එක අඩුම හරි වැලියු එක. මේ ෆෝමින් රසදී මිලිමීටර තුන ඈ TORR කියන්නේ රසදී මිලිමීටර ටෝ එකක් කියන්නේ නෑ ටෝ එකක් කියන්නේ ටෝගෙන් ප්‍රෙෂර් වලනේ යුනිට් යන්නේ. ඔව් මොනවද රසදී මිලිමීටර කියන D ටෝගෙන් රසදී මිලිමීටර නේද ප්‍රෙෂර් එක වයින් ප්‍රෙෂර් වයින් නෝ. හැබැයි මේ ටෝ එක මේ ටෝ එකේ ඒකත් එක්ක සම්බන්ධ මොකක්ද වයිඩන් යන්නේ? ටෝ එක තියෙනවා අජි මම මතක නෑ රසදී මිලිමීටර කීයක්ද කියලා හොම ටෝ එකකට අගයක් තියෙනවා මට මතක නෑ ඒක. එතකොට මේක අපි ගන්නවා මේ මිලිමීටර ටිපිකල් වැලියු එකක් තියෙනවා මෙයාට 5යි ටෝ මිලිමීටර. හරිනේ ටෝ මිලිමීටර. මෙතනදී අඩුම බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එක නෝ කීයද තියෙන්නේ? 300 වෝල්ට්. හරි ඔන්න ඔය වගේ ටිපිකල් වැලියුස් දෙකක් තියෙනවා. මම නිකන් ටිපිකල් වැලියු දෙක දැම්මේ. එතකොට දැන් ඕ වගේ තැනකදී අඩුම එක එනවා. දැන් අඩුම තැනට යනකම් තේරුණාද? හරිද? අඩුම තැනට යනකම් තේරුණාද ජන්තු? හරිද? ඒ කියන්නේ මෙතන ඉඳලා ප්‍රෙෂර් එක වැඩි අඩු කරගෙන C වලට ආවා. C වලදී අඩුම. දැන් අපි බලන්න ඕනි ඇයි එහෙනම් එතනින් එහාට යද්දි ආයෙ බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එක වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ C වල ඉඳලා B වලට යද්දි ඇයි ආයෙ බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එක වැඩි වෙලා තියෙන්නේ කියලා නේ. එතකොට අපි බලමු ඒක. හරි. දැන් අපි ප්‍රෙෂර් එක අඩු කරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? ඩෙන්සිටි එක අඩු වෙනවා. තවත් අඩු වෙනවා. හරි ඩෙන්සිටි එක තවත් අඩු වෙනවා. හරි. මේ ඉලෙක්ට්‍රෝන කොලිෂන් වෙන ප්‍රමාණයත් අඩු වෙනවා. හැබැයි දැන් ප්‍රෙෂර් එක අඩු වෙන්න ගැටෙන්න ඉලෙක්ට්‍රෝන තියෙයිද? නෑ නේ. එතකොට ආයෙ මොකද වෙන්නේ? ගැටෙන්න ඉලෙක්ට්‍රෝන නැහැ කියන්නේ ඇතුලේ ශක්තිය මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන නැහැ කියන්නේ ශක්තියක් නෑ. අඩුයි. තේරුණාද? දැන් හරි. ප්‍රෙෂර් එක අඩු කරගෙන එනවා. එතකොට කොලිෂන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එක මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි. හැබැයි එක පොයින්ට් එකක් යනවා. එතනින් පස්සේ
ආය බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ ඇයි? ආය එතනින් එහාට ප්‍රෙෂර් එක අඩු කරන්න කොලිෂන් අඩු වෙනවා. ඒක හරි. හැබැයි ශක්තිය ගෙනියන ඉලෙක්ට්‍රෝන අඩු වෙනවා. ඒ කියන්නේ පද්ධතිය ඇතුලේ මොකක්ද වෙන්නේ ශක්තිය? අඩු වෙනවා. ඒ කියන්නේ පිටින් දෙන්න ඕනේ ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ ආය නැවත බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක වැඩි වෙනවා. තේරුණාද? ඊට පස්සේ අන්තිමට මේ පාෂන්ස් ලෝ එකේ අන්තිම මාතෘකාව විදිහට අපි කතා කරනවා limitations of Parsons law කියලා. ඒ කියන්නේ මොකක්ද ඒ කියන්නේ? ඔගේ limit මේ Parsons law එකේ limitations. ඊට පස්සේ මේ බලන්න ඒ කියන්නේ low pressure එකේදී මේ high pressure වලදී ඕක මේ fail වෙනවා කියනවා. Parsons law එක මේ ඒ කියන්නේ එක මීඩියම් ප්‍රෙෂර් රේන්ජ් එකක විතරයි ඔක හරියන්නේ. ඊට දෙවෙනි එක තියෙනවා මේ ටෙම්පරේචර් එක 1100ට වඩා අඩු වෙන්න ඕනි කියලා. ඒකට හේතුව තමයි 1100ට වඩා වැඩි වුණොත් එහෙම තර්මල් අයනයිසේෂන් එක වෙනවා. තර්මල් අයනයිසේෂන් එක කියන්නේ මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් ඕනේ නැහැ. අර හීට් එකේ තියෙන එනර්ජි එකෙන් පුළුවන් ඉලෙක්ට්‍රෝන ගැලවිලා යන්න. ඒක තමයි thermal ionization එක. ඊට පස්සේ අදින්ම මම කරන ලේ දෙන for a fixed gap distance the breakdown voltage insulation strength is actually much higher at very high pressure or very low pressure. Thank you. Breakdown voltage actually ඔය ඔක්කොම මේ චෙක් කරන්න ඕනේ. ඔක්කොම චෙක් කරලා අදත් අපි අතාරේ ඔය දෙයක් ගන්නේ මේ ටෙක්නික්ස් ගාම වල තීරණ දෙයක් ගැන කතා කරා කියලා අපි. ඔව් ස්ටෑන්ඩඩ් එක ගන්න. නැතන